දුවන්න පුළුවන් ඒරියා එක. y එක 100යි x එක 50යි. x එක මිලිමීටර 150යි y එක මිලිමීටර 100යි. වෙන කම්පැනි තමයි ඒක තියෙන්නේ. මෙතන තියෙන ෆයර් මොඩල් එක PI6710 කියන එක. ඩාහෝ කියන කම්පැනි එකේ තමයි කන්ට්‍රෝල් බොක්ස් එකයි පැනල් එකයි සිස්ටම් එක ඉලෙක්ට්‍රොනික. සාමාන්‍යයෙන් ඩාහෝ කියන්නේ චයිනා වල තියෙන නම්බර් 1 ඉලෙක්ට්‍රොනික කම්පැනි එක. එම්බ්‍රොයිඩරි pattern showing special machines ඔක්කොටම ඩාහෝ තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. චයිනීස් මේ වගේ පැනල් පාවිච්චි කරලා තියෙනවද pattern showing? පාවිච්චි කරලා තියෙනවනේ. එහෙනම් ඕගොල්ලෝ. හරි මේකේ අපි ඔන් කළා ගමන් මේ ස්ක්‍රීන් එක එන්නේ. ඊට පස්සේ මැෂින් එක රෙඩි කරනවා නම් මුලින්ම අපි මැෂින් එකේ එයා අඳුර ගන්න ඕනේ මැෂින් එකේ ෆ්‍රේම් එක තියෙන්නේ කොහෙද කියලා. ඒකට තමයි අපි මෙතන රෙඩි බටන් එක මේක කියන්නේ ඔරිජින් එක ගන්න ඕනේ. ඒක වුණාම XY සෙන්සර්ස් දෙක තියෙන තැන එයා මාක් කරගෙන මැදට එනවා. හරිද? ඊට පස්සේ අපි මේක තියෙන්නේ මේ බටන් එක අපිට පුළුවන් ෆුට් හයිට් එක ඇඩ්ජස්ට් කරන්න මේ මෙතන අපි ෆැබ්‍රික් එකට ඕන විදිහට හයි කරාට පස්සේ මෙතනින් පුළුවන් අඩු වැඩි කරගන්න තව උස්සන්න පාස් කරන්න. normal මේකේ 1.2 වගේ තමයි තියලා තියෙන්නේ. එතකොට පහළ පැත්තට උඩ පැත්තට ගන්න පුළුවන්. එතකොට ඒ අදාළ එක විදිහට එහෙම දුවන්න පුළුවන් උස්සලා එන්ටර් කරොත් ඒ ගානට තමයි හිටින්නේ. හයි කරලා බලන්න. මිඩ් ඩවුන් කියලා එකක් තියෙනවා. ආයි මිඩල් ඩවුන්. මිඩල් ඩවුන් කියන්නේ මේ පල්ලෙහාම හිටින තැන. ෆුට් එක පහළටම යන තැන තමයි ඔය තියෙන්නේ. නිල් ඩවුන් එකත් මේකේ හදන්න පුළුවන්. මේකේ එහෙම යට්ටම යන තැන. අපි ඕක තමයි ගොඩක් වෙලාවට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. තව උස්සලා හරි කරලා නම් හරියන්නේ. හරි. ඒක අඩු වැඩි කර හැකි. ඔව්. ඊට පස්සේ මෙයාගේ මම මෙතන ඇරියේ මෝටර් එකෙන් ගන්න ෆුට් එකේ අප් ඩවුන් එක විතරයි. එතකොට මෙතන ඔප්ෂන් දෙකක් වෙනවාට එකයි තමයි පාවිච්චි වෙන්නේ. නිල් එක පෙන්නුවට පාවිච්චි වෙන ෆුට් එක විතරයි නේ. ෆුට් එක විතරයි පාවිච්චි වෙන්නේ. මොකද ඉතුරු ටික යට මූව් වෙන ටික වෙන්නේ මෙකැනිසම් එකෙන්. මෙතනට කැම් එකක් දීලා තියෙනවා. තේරුණාද හිතුවේ? වතුන් ෆුට් එක ඩවුන් වෙනවා මෝටර එකෙන්. ඒකේ ලින්ක් එක තමයි මේ තියෙන්නේ. මේක මෙතන බැලුවා හැකියාවට. එන ගන්න ඇක්ෂන් එක ගන්න මෙකැනිකල්. තේරෙනවද? අප් ඩවුන් එක විතරයි ගන්නෙ මෙන්න මෙතන තියෙන මෝටර බාර් එකෙන් තමයි අප් ඩවුන් එක ගන්න. ඒක යන්නේ කොතනද? පිටිපස්සට නේ. එතකොට පහලට ගියාට පස්සේ මූව් වෙන ටික හදාගන්න මෙතන තියෙන කැම් එකට දීලා මෙතනට දීලා තියෙනවා. මෙතන තියෙනවා මේ පැත්ත අරින්න පුළුවන්. මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. ඒක යන මූව් වෙන ප්‍රමාණය අඩු වැඩි කරගන්න. පීරින් එක හදාගන්නේ. එතකොට මේක පුරුදු කරලා උස්පාත් කරාම මෙතන නේ. ඔව් මූව් වෙන ප්‍රමාණය අඩු වැඩි වෙනවා. අපිට පීරින් එක හදාගන්න පුළුවන් යන විදිය නේ. සේම් ජැක්. එතකොට මවුන්ටන් එක ඕන වෙනවා අපේ සමහර වෙලාවට. ඊළඟට මේකේ තියෙන්නේ ස්කිප් ජොබ් කියලා. මේකෙන් අපිට පුළුවන් පැටර්න් එක දැන් මූව් කැඩුනක් හරි මොනවා හරි වෙනවා. පැටර්න් එක මූව් කරගන්න පුළුවන් ටයිප් දෙකකට. මේක පාවිච්චි වෙන්නේ මේ දෙක තමයි. අපිට 25 වෙනි ස්ටිච් එකට යන්න ඕන නම් 25 වල ජම්ප් කරපු ගමන් යනවා එතනට. නූල කැඩිච්චෙන්ද යන්න පුළුවන්. කැඩිච්ච තැන නේ. ඔයාට ඕන නම් ගියා හැකි ස්ටිච් එකේ. මම දැන් 50 කියලා ගහන්න. 50 වෙනි ස්ටිච් එකට තමයි යන්නේ. ඊට පස්සේ තව මෙතන තියෙනවා සෙග්මන්ට් ජොබ් කියලා. මේක අපිට තියෙනවා කෑලි 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේකේ පුළුවන් කියන්නේ අදාළ සෙක්ෂන් එකට යන්න. කෑලි 3යි තියෙන්නේ. මොකක්ද සෙක්ෂන් එකේ මේකට විතරයි. දැන් මේ තුන්වෙනි එකට ජම්ප් කරපු ගමන් දෙන්න සෙක්ෂන් එක. මෙතන ඉඳන් මහන්න ගන්න.
එතකොට මේකෙන් ටක් ගාලා අවශ්‍ය කෑල්ලට මූ කරගන්න පුළුවන්. තේරුණාද මල්ලි? තේරුණාද? ඔබට තේරුණාද? ඈ? ස්ටිච් ගන්න ස්ටිච් වලින් යන්න පුළුවන් ඉක්මනට. normal. මෙහෙම තියෙද්දි පුළුවන් මූ කරනවා නම් අපි බලාගෙන මූ කරනවා නම් මේක මූ කරනවා. ඒක ළමයට දිගෙන එතන. හරිනේ ඒ ටික පැහැදිලිද? මේක දෙලින්ම යන්න පුළුවන් මේ තුන දන්නවා දැන්. ඊට පස්සේ මෙයාගේ තියෙනවා අනිවාර්යෙන් අහන්න ඕනේ. අපි බාටක් එකේ මත නෑ මම මේ ටිකක් කියනවා මෙන්න මෙතන තියෙන්නේ. මෙතන තියෙන හතර අපිට පුළුවන් කැමති එකක් දාගන්න ෂෝට් කට් එක. පළවෙනි එක තියෙන්නේ අපි දැන් පැටර්න් එකකට යන්න ඕන නම් මෙතන ඇතුලේ ගිහිල්ලා සිලෙක්ට් කරා හොයන්න ඕනේ. ඒක එළියට අරන් තියෙනවා මෙතන ෂෝට් කට් එක. ඔන්න කෙලිම පැටර්න් පේජ් එකට යනවා. දැක්කද? අග්ගාලා ගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට නිතර අවශ්‍ය වෙන එක මෙතනට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක මම මේ නිකන් ටෙස්ට් කරන්න දාගත්තේ. බ්ලොක් එකක් මූව් කරගන්න කොහොමද කියලා. ඊට පස්සේ ඒ කියන්නේ මුල් පැටර්න් එකම මෙතන තියෙන්නේ ආ ඔව් මෙතන තියෙන්නේ මැෂින් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක ඇඩ්ජස්ට් කරගත්තා. ස්ටාර්ට් එක උඩට පහළට පැටර්න් එක මූව් කරගන්න සම්පූර්ණ පැටර්න් එකම යනවා නේ. ඔව් දැන් මේවා පොඩ්ඩක් පහළට අරන් එන්ටර් කරොත් පල්ලෙහාට ආවා. ඊට පස්සේ එච්චරයි එන්නේ. මේක බොබින් වයින්ඩ් එක. මේක දැම්මහම මෙතන වාට පේනවාද බොබින් වයින්ඩ් දුවද්දි ස්පීඩ් එක 10යි දුවන්න තියලා තියෙන්නේ. තප්පර 14යි කියලා කියන්නේ. ඊට පස්සේ මම මේක පෑදුවා. එහා පැත්තට. තප්පර 14 තප්පර ගන්න අඩු වෙනවා. තප්පර 14න් නවතිනවා. කැමති විදිහට ඒක හදා ගන්න පුළුවන්. එක්කෝ ළමයාට පැඩල් එකෙන් නවත්තන්න හැදුවා හැකි. නැත්නම් අපේ ටයිම් එක දීලා හැදුවා හැකි. හොඳ 14 ගියාම නවතුණා. ඕක හැදුවා හැකි අපිට මම මේ සෙටින් කියලා දෙද්දි කියන්න දෙන්න. ප්‍රෝග්‍රෑම් බොබින් වයින්ඩ්. මේකේ තියෙනවා බොබින් වයින්ඩ් ස්ටොප් මෙතඩ් කියලා. ඒ කියන්නේ වයින්ඩර් ස්ටොප් වෙන විදිහ. මේක දෙන්න පුළුවන් ඔන්න මේකට. ඔකල දුන්නා. පැඩල් එක පාගපුවම නතර වෙනවා. පෑගුවාම ස්ටාර්ට් වෙනවා පෑගුවාම නවතිනවා. හරි. මේ ෂෝට් කට් ගන්න හැටි මම මේ පැරාමීටර් කියද්දි කියන්න. දැනට නිකන් පෙන්නන්න. මේක මෙන්න ෆන්ක්ෂන් ෂෝට් කට් කියලා. මේකට ගියාම මේ වෙන්නන්නේ අර හතර. එතකොට අපිට මෙතෙන්ට නිතර ඕන නම් වෙන එකක්. ඒ කියන්නේ පැටර්න් එක කෑලි කොපි කරගන්න. එක ලයින් එකක් ඇඳලා ඒක කොපි කරන්න. කොපි කියන එක තමයි දැන් කරන්නේ. දැන් අර ෂෝට් කට් එකේ පෙන්නන්නේ මේක කොපි කියන එක. එතන කොහොමද වලිගේ? ෆන්ක්ෂන් කියනවා. මෙන්න ගියා ෆන්ක්ෂන් ගියා මෙතන. ෆන්ක්ෂන් ෂෝට් කට් කියලා දෙන්නේ. එතකොට මේ කොටස අපිට කැමති විදිහට පාවිච්චි කර හැකියි. ඊළඟට මේ ටිකේ තියෙන්නේ පැටර්න්. මේ මෙතන තුනයිනේ පෙන්වන්නේ. එතකොට පොඩියට පෙන්වන්නේ. ඒක තමයි මේක දාගෙන තියෙන්නේ මෙතනින් ගිහිල්ලා ටක් දාලා අපිට හොයාගන්න. එකපාර ගොඩක් වෙන්නම. හරිනේ මේක මැෂින් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරහදී. මේක කිම එක. මේක ෂෙඩි ෂෙඩි නූල දාන වෙලාවට ඒකෙන් තමයි නූල දාන්නේ. නිල් ඩවුන් ෆුඩ් ඩවුන් එක. නිල් එක තියෙනවා හැම ෆුඩ් එක ඩවුන් වෙනවා. ඊට පස්සේ next page. හරිනේ. එතකොට මේ page එකේ තියෙන්නේ ওই ටික තමයි. අපිට නිතර රන් කරන්න ඕන වෙනවා ওই ටික. يعني ළමයාට අවශ්‍ය වෙන ටික තමයි තියෙන්නේ. ඊළඟට පැත්තේ තියෙන ප්‍රොඩක්ට් කවුන්ටර් එක නේ. උඩම ඔව් එතන තියෙන ප්‍රොඩක්ට් කවුන්ට් එක මේක ඕන ක්ලියර් කරන්න පුළුවන්. ඒක මේකෙන් ගිහිල්ලා හදාගන්න පුළුවන්. මම දැන් ඒකට තමයි යන්න හදන්නේ. අපි දැන් ඊයේ බාටැග් එකේදී ටෙස්ට් මොඩ් එකකට ගියානේ අර සුදු පාට පුරුෂයක් වගේ තියෙන මාක් එක. මේකේ ඇතුළට ගිහිල්ලා චෙක් කරන්නත් පුළුවන්. හැබැයි මේ ෂෝට් කට් එකක් වගේ දීලා තියෙනවා next කියලා page එක. මේකෙන් ඔයාලට වැඩ කරන වෙලාවේදී ටක් ගාලා චෙක් කරගන්න පුළුවන්. මම ආයෙත් next කියන page එක. මේකේ අපි ඊයේ වැළුවේ sensors switches කියන ඒවා. ඔව්. මේකේ තියෙන්නේ
පළවෙනි එක. ඔය තියෙන්නේ ඒ ටික තමයි තියෙන්නේ. නේ? ආ. සෙන්සර් සහ ස්විච් ටික. X sensor, Y sensor ඔක්කොම ටික තියෙන්නේ මේකේ. එකෙන් චෙක් කරගන්න පුළුවන් වැඩ කරනවද නැද්ද කියලා නේ. මේකට කියන්නේ මේ program input ටික. ඒ කියන්නේ එළියෙන් සිග්නල් ටික box එකට යන ටික තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේ ලයිට් මාක් එකක් තියෙන්නේ output ටික. ඒ කියන්නේ මැෂින් එකේ box එකේ ඉඳන් එළියට දෙන සිග්නල් ටික. අපන තේන තුනයිට සොලොනයිඩ් එක. ඔය වගේ දැන් අපිට අදාළ ටික වැඩ කරනවා. මේ box එකේ ඉන්නේ ගොඩක් ඒවාට ඩිසයින් කරලා නේද? එතකොට සමහර ඒවා වැඩ නැහැ. හැබැයි අපිට ඕනේ පාර්ට් ටික චෙක් කරගන්න පුළුවන්. ඒවා ගොඩක් වෙලාවෙ ඕනේ බ්‍රේක් ඩවුන් වලදී තමයි බලන්න ඕනේ. අදිසිය එරර් එකක් ආවොත් ඒකට අදාළ පාර්ට් ටික වැඩද කියලා මෙතනින් බලාගත්තා. මෙතන තියෙන එරර් report කියලා. sorry මේක මැෂින් එකේ සප්ලයර්ගේ මේ විස්තර තමයි ඉන්නේ. මේ QR එක ස්කෑන් කරනවා. මැෂින් මොඩල් එකයි මේ ඩීටේල් ටික තමයි ඉන්නේ. ඊට පස්සේ මේක මෙනු එක ඔරිජින් එක අර වගේමයි. බොබින් වයින්ඩ් එක මේක මෙතනත් දුවන්න පුළුවන් බොබින් වයින්ඩ් එක ගන්න. මේක තියෙන නිකන් ෆ්‍රේම් එක චෙක් කරගන්න පුළුවන්. මූ වෙනවා කියලා බලන්න. එතනදී අපිට බලලා අවශ්‍ය පොසිෂන් එකේ ලෙන්ඩ් කරන්න බෑ නේ. ඒකේ ඔරිජින් එක ගස්සේ ගාර විදිහට. මේ පාර්ට් දෙක ලේසර් එක්ක එන මැෂින් එකක් තියෙනවා. ලේසර් යුනිට් පාවිච්චි කරනවා නම් තමයි මේ ටික පාවිච්චි වෙන්නේ මේ දෙක. ඊට පස්සේ මේකේ තියෙන්නේ මැෂින් එකේ එරර් රිපෝට්ස්. එතකොට ලේසර් ඩිවයිස් එකේ සෙටින් වලට යනවා නම් තමයි මේ ටික තියෙන්නේ. ලේසර් ඔන් වෙනවද ඔෆ් වෙනවද කියලා. අපිට දැන් ඒක අදාළ වෙන්නේ නැහැ නේ ඉගෙන ගන්න. මේ ලයිව් එල්ලාර එක අවශ්‍යයි. මේකත් තියෙනවා සෙටින් කතන්දර වෙනවා. අයියන ස්පෙල් එකේ තියෙන ටිකම තියෙනවා මේකේ. මෙන්න මෙයා මේකේ තියෙන්නේ ප්‍රොඩක්ට් කවුන්ට් එක. ක්ලියර් කරන්න පුළුවන්. අප් කවුන්ට් කියන්නේ ඔයා මේක ඇඩ්ජස්ට් කරොත් ඒ ඇඩ්ජස්ට් කරන ගාන ඉඳන් එකින් එක වැඩි වෙනවා. දුවන පාරට. ඩවුන් කවුන්ට් කියන්නේ ඔප්පු ගානක් දීලා ඒ කියන්නේ වට කැලි 150යි කියන්නොත් ගහන්න 150 දුන්නාම කෑ ඉවර වෙද්දි බැලුවා හැකි වැඩිගෙන අඩු වෙනවා. අඩු පැත්තට යනවා. දෙකම මම ඔන් කරලා තියෙන්නේ. හරිද? මෙතන normal product count එක අපි දැන් ක්ලියර් කරානේ. මෙතන product count එක තමයි වටන්නේ. ඒක තමයි අර main screen එකේ පෙන්වන්නේ මෙතන. දැන් මේක අර 150 ක්‍රියා කරලා ඒක අඩු වෙන එක ඉස්සර ස්ක්‍රීන් එකේ normal පෙන්වන්නේ නැද්ද? ඔව් පෙන්වන්න. අපි කියන 150 දීලා කැලි දාලා ස්විච් ඔය මේක ඔන් කරා නම් 150 දීලා මැෂින් නතර වෙනවා. ඒක පෙන්වන්න ගන්නේ මැෂින් නේ. ඒක හරියට දුවලා බලමු. පහක් දාලා බලන්න තියෙනවා. ඒක පහක් විතර දාලා බලමු. ඒක වැටෙනව නේද? වැටෙන්න ඕනේ නේද? ඒක වැටෙන්න. ඊට පස්සේ ක්ලියර් කරනවා. කැලි 150 හරි කියලා. ඒක වැටෙනවා. ඒක අපෝ ක්ලියර් කරලා ඉවරලා දාන්න තියෙනවා. ඒකල්ලා ආයි ස්ටොප් කරා මැසේජ් එකක් එනවා අර සමාන ලකුණ රීසෙට් එක ඔබලා යන්න. හරිනේ මේක හරිනේ ඔක්කොම. හරි. උඩ එක මේකේ තියෙන්නේ අපිට ඕන එරර් එකක් report කරන්න පුළුවන්. ඒ කියන්නේ මැෂින් එක කැඩලා නැවතිලා තියෙන්නේ කියලා. මේවා නම් යූස් වෙන්නේ නැහැ තාම. මේ අර මැෂින් එක නෙට් වලින් කනෙක්ට් කරාම සිස්ටම් එක බලන්න තමයි මේවා තියෙන්නේ. එතකොට ළමයාට එරර් කියලා දාලා report එකක් දාලා කියන්න පුළුවන්. මේ ටෙක්නිකල් කෙනෙක් කෙනකන් ඉන්නවා කියලා. එතකොට ওই නෝට් එක මේ යන නෙට්වර්ක් වල. ඊට පස්සේ ටෙම්ප්ලේට් එක කැඩලා නම් ඒ ටෙම්ප්ලේට් කියලා ගන්න හැටි. හරිනේ මේ ඒ ස්ක්‍රීන් එක මේක සහ මේක තමයි මේන් ස්ක්‍රීන් දෙක මැෂින් එක රන් කරන්න ඕනේ. ඒක නිල් ඩවුන් පුට් ඩවුන් අරකෙත් තියෙනවා ඒක. මේකෙත් තියෙනවා. මේක නිල් ඩවුන් නෑ නේද? මේකෙද? මේකේ මෙතන තියෙනවා. මේක ඇඩ්ජස්ට් කරලා මෙතන නිල් ඩවුන් නෑ. ට්‍රේඩින් තියෙන්නේ. මෙතන තියෙනවා නිල් ඩවුන්. නිල් ඩවුන් දෙන හරියද? අපේ මැෂින් එක නිල් ඩවුන් නෑ. නෑ ඒක සෙට් කරන්න පුළුවන්. හරිනේ ඕක මේන් ස්ක්‍රීන් දෙක ඊට පස්සේ අපිට ඕනේ පැටර්න් පේජ් එක
program මෙතන pattern මෙතන icon set එකක්ම තියෙනවා. අපි බලමු අපිට pattern ගන්න දාන්න වෙනවා නේද? මේ machine එක හායි කරලා දාන්න හරි ඒ වගේ. මේකේ තමයි සියලුම pattern කියලා තියෙන්නේ. මොකක් හරි pattern මෙතන තියෙනවා pattern ඔක්කොම ටික. ඊට පස්සේ මේ අපි මොකක් හරි සිලෙක්ට් කරලා මේකේ වැඩි ইনফরমේෂන් ගත්ත හැකි මේකේ වුණා. තේරුණාද? දිග පළල කොච්චරයිද ඔය විස්තර ටික ඔක්කොම එනවා. දෙවෙනි එකේ තියෙන්නේ අපි පෙන් එකෙන් දාපු පැටර්න් තියෙනවනේ. ඒක වෙනම මේ ෆෝල්ඩර් එක හැදිලා තියෙන්නේ. ඒක විතරක් බලන්න ඕන නම් ඒක විතරක් බැලුවා හැකියි. අපි පෙන් එකෙන් දාපු පැටර්න් ටික මොනවද කියලා. හරිද? එතකොට මේක අපිට අයින් කරලා normal බලන්න ඕන නම් ආයේ මේ close tab කියන එක ගිහුවහම අයින් වෙනවා. දැන් ඔක්කොම අපෙන්නවා. තව පොඩ්ඩකින් ආවුනේ. ආවුනේ. ඉන්නේ. හරිද? ඊට පස්සේ පැටර්න් එකක් මොනවා හරි දෙන්න එකක් ඕනේ.